සුබම සුබ උදෑසනක් අද දවසේත් ඊටමත් යහපත් දවසක් ඔබට දෙවියන් වහන්සේ දී තිබෙනවා. උදෑසන මම ඔබට යාඥාවක් ගෙනල්ලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ චුට්ටක් බලලා අපි යාඥාවට යමු. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ මෙහෙම කියන ඔබට සදාකාල ජීවනයේ ඇති බව ඔබට සදාකාල ජීවනයේ ඇති බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරනවා. ඉතින් මේ කාටද මේ සදාකාල ජීවනයේ තිබෙනවා කියලා අපි බයිබලයේ අපි බලන විට 1 යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මෙහෙම කියනවා. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවන දුන් බවය. ඒ ජීවනයේද තමන් පුත්‍රයාණන් තුල තිබේ. අන්න උතන තමයි තියෙන්නේ. ඒ ජීවනය තමන්ගේ පුත්‍රයා තුල තිබෙන බව උනාස වචනේ කියනවා. කවුද මේ පුත්‍රයා? ඒක තමයි මෙතන අපිට විශේෂත්වයක් දක්වන්නේ. දෙවියන් වහන්සේ අපිට දී ඇති සාක්ෂිය මේකයි. දෙවියන් වහන්සේ අපිට සදාකාල ජීවන දී ඇති අතර මේ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයා තුල තිබේ. ඒ පුත්‍රයා තමයි මාගේ සෙනෙහවන්ත දෙවියන් වහන්සේගේ දරුවනේ. ඒ පුත්‍රයා තමයි ජේසු. ඒ පුත්‍රයාගේ නාමය ජේසු. යම් කෙනෙකුට ජේසුස් වහන්සේව ජීවිතේ පිළිගත්තද ඒ කෙනා විනාශ වෙන්නේ නැහැ. ඒ කෙනාට සදාකාල ජීවනය තිබෙනවා. ඉතින් අද උදෑසන ඔබටත් සදාකාල ජීවනය ඔබට ලබා ගන්න අවශ්‍ය කෙනෙක් නම් ඔබට තියෙන එකම දේ යේසුස් වහන්සේව ඔබගේ මුඛයෙන් දෙවියන් වහන්සේ පුත්‍රයා කියලා ප්‍රකාශ කරලා ඔබගේ මුළු හදවතෙන් යා මරණ නැගිටු බව ඔබ අදාහගත් විට ඔබ ඒ සදාකාල ජීවනයේ තුලට ඇතුල් වෙනවා. ඉතින් ඒකයි මෙතෙන් පුත්‍රයා ඇත්තාට සදාකාල ජීවනයේ තිබෙනවා. නැත්තාට නැහැ. එහෙනම් ඔබ අද දවසේ මේ පුත්‍රයාව ඔබ පිළිගත් විට ඔබටද මේ සදාකාල ජීවනය. ඒ ජීවනය සදාකාල ජීවනය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේම ජීවනය අද දවසේ දෙවියන් වහන්සේගේ දරුවා වූ ඔබටත් ලැබෙනවා කියලා උන්වහන්සේගේ වචනේ අපිට සාක්ෂි දරනවා. ඊටමත් අනර්ගයි. ඉතින් ඒ වගේම මේ වෙලාවේ මම ඔබට ඇදහිල්ලෙන් යම් වාක්‍ය ටික ප්‍රකාශ කරනවා. ඔබට පුළුවන් මා සමග මේක මම කියවනත් කියවන්න. එහෙම නැත්නම් ඔබට මේකට ඇවුම්කන් දීලා මෙනෙහි කරන්නට පුළුවන්. ඊට පසු මම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ආදර පියාණෙනි, මාහට සදාකාල ජීවනයේ ඇති බවට ඔබගේ සාක්ෂිය නිසා මම ප්‍රීති වෙමි. මන්ද මාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත. අද දවසේ ඔබ වහන්සේගේ දිව්‍යමය ස්වභාවය බලය ප්‍රකාශනය කරන අතර මම මේ මානසිකත්වයෙන් ගමන් කරමි. මා ජීවනයෙන් යහපත් සෞඛ්‍යයෙන් ශක්තියෙන් පිරී සිටිමි. එසේම මා තුළ සදාකාල ජීවනය ක්‍රියා කරන බැවින් මම ජයග්‍රාහක ජීවිතයක් ජීවත් වෙමි. නියමයි. බලන්න. අපිට සදාකාල ජීවනය තිබෙන කියලා කියන්නේ ඔබ ජයග්‍රාහක ජීවිතයක් ඔබ ගත කරනවා. ඒක තමයි උන්වහන්සේ වචනේ අපිට කියත් තිබෙන්නේ. හොඳයි. ඔබට පුළුවන් මේක මාත් එක්ක මම කිව්වා වගේ මේ වචන ටිකට ඔබ කියවන්න. එහෙම නැත්නම් මේකට යමුකන් දීලා ඔබට මෙනෙහි කරන්නට පුළුවන්. මම මේ වෙලාවේ මම ඔබට යාඥා කරනවා ආශිර්වාද කරලා. සර්ව බලදාර දෙවි පියාණනේ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මම මේ උදෑසන මම යාඥා කරනවා. මේ උදෑසන මේ යාඥාවට යමුකන් දෙන සෑම කෙනෙක් ඔබ වහන්සේ කසර මම බාර කරමින් පියාණන් ඔබ වහන්සේ
ඔහු වෙන මේ පොළොවට ඇවිල්ලා මැරිලා දවස් 3කින් මරණය පරාජය කරලා නැගිටලා අද දවස් අප සමග ජීවත් වෙන දෙවියන් වහන්සේ. ඒ නිසා ජේසුනේ අද දවසේ යම් කෙනෙක් ඔබ වහන්සේ පිළිගත්තද එයාටද ඒ සදාකාල ජීවනය ඔබ වහන්සේ දී තිබෙන බව ඔබ වහන්සේ කිව්වා. එනනම් මේ උදෑසන මම ඒ සදාකාල ජීවනය තුල තිබෙන සතුට, සමාදානය, ආශිර්වාද, නිරෝගීකම, සාර්ථකකම, මහිමාන්විත ජීවිතයක් තුලට මේකට වුන්කම් දෙන සීලු දෙනාම මම යොමු කරලා ඔසවලා ආශිර්වාද කරනවා. අද දවසේ මේකට විරුද්ධව යම් කිසි කෙනෙක්ගේ ජීවිතය ඍණාත්මක පැත්තට ගමන් කරනද මම ඒ ගමන නවත්තලා ඒ ධනවත් පැත්තට යොමු කරලා ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් හොඳයි මාගේ දේව දරුවනේ මේ උදෑසනත් ඔබ අද දවසේ අපිත් එක්ක එකතු වෙන නිසා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාදය ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඔබ අද දවසේ මේ යාඥාවට වුන්කම් දීලා ඔබ ස්වාමින් වහන්සේ ඔබට යම් දෙයක් කරලා තිබ්බනම් ඔබට පුළුවන් අපිට දාන්නන්නට මැසේජ් එකක් දාන්නට. එහෙම නැත්නම් අපේ නම්බරේ තිබෙනවා. ඒ නම්බරේට ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරලා යම් දෙයක් තිබුණොත් ඒක පැහැදිලි කරගන්නට. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එවිට අපේ ඉගැන්වීම් හැමදාම අපි YouTube හරහා දෙන ඉගැන්වීම් වලට ඔබට සහභාගී වෙන්නට පුළුවන්, අරඹන්නට පුළුවන්. ඉතින් ඔබට පුළුවන් තව ඔබගේ මිත්‍රයන් ඉන්නවා නම්, සහෝදරයන් ඉන්නවා නම් මේක ෂෙයා කරලා ආශිර්වාද කරන්න. ඉතින් යේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ උදෑසන ආශිර්වාද කරනවා. ඒ වගේම අපි හෙට දවසේ අපි මුණ ගැහෙමු යේසුස් වහන්සේගේ නාමයෙන්.